සමාජයේ සමහර මිනිස්සු ඇසුරු කරනකොට Taman කිසි වරදක් නොකරත් අමුතු වරදකාරී නැත්තම් ව්‍යාකූල හැඟීමක් ඇති වෙලා තියලාද? මෙහෙම වෙන්නේ ඔයාගේ අඩුපාඩුවක් වෙනුවට ඒ අයගේ කපටි උපක්‍රම නිසා වෙන්න පුරුවන් කියලා ඔයා දන්නවද? අද වීඩියෝ එකෙන් කතා වෙන්නේ මේ වගේ කපටි අය පාවිච්චි කරන මැනිපියුලේෂන් ටැක්ටික්ස් ටිකක් ගැන. ගෑස්ලයිටිං. ගෑස්ලයිටිං කියන්නේ කෙනෙක් ඔබට ඔබේම මතකය දැකීම නැත්තම් හිතීම ගැන සැක ඇති වෙන්න ඒත්තු ගන්නවන ක්‍රමයක්. උදාහරණයක් විදිහට ඊයේ ඔබේ යාළුවෙක් ඔබට හිත රිදෙන කතාවක් කිව්වා කියලා ඔබ ඔහුට හැයට කියනවා කියමු. ඔබට ඒ වචනත් කිව්ව හැටිත් හොඳට මතකයි. ඒත් එයා කියනවා මම එහෙම කිව්වේ නෑ. ඔයා බොරු දේවල් හිතෙන් හදාගෙන. නැත්තම් ඔයා හැම වෙලාවෙම බොරු ප්‍රශ්න ඇති කරගන්නවා. මේකට කියන්නේ ගෑස්ලයිටිං කියලා. වෙන කවුරු හරි විසින් Tamanට Tamanගේම මතකය ගැන සැකයක් හෝ අවිශ්වාසයක් ඇති කරවීම. මෙහිම දේවල් නැවත නැවත වෙද්දී ඔබටම හිතෙන්න පටන් ගන්නවා මගේ මතකේ වැරදිද? මම සංවේදී වෙඩිද කියලා. අන්තිමට ඔයා ඔයාගේම තීරණ විශ්වාස නොකර ඇත්තටම මොනවද වෙන්නේ කියලා ඒ කෙනා කියන දේවල් මත පදනම් වෙන්න පටන් ගන්නවා. තවත් උදාහරණයක් තමයි ගෑස්ලයිට් කරන කෙනා ඔයත් එක්ක වැදගත් ඉවෙන්ට් එකකට එනවා කියලා පොරොන්දු දුන්නා කියලා ඔබට මතකයි. ඒත් පස්සේ එයා කියනවා මම එහෙම පොරොන්දුවක් දීලා නැහැ. ඔයාට දේවල් අමතක වෙනවා. මෙහෙම නිතර නිතර ඇත්ත වෙනස් කරද්දී ඔබේ විශ්වාසය කඩා වැටෙනවා. ඒ කෙනාගේ බලය තව වැඩි වෙනවා. ගෑස්ලයිටිං එකේ ලොකුම අවදානම බොරුව විතරක් නෙමෙයි. ඒක තමයි ඔබට ඔබ ගැනම තියෙන විශ්වාසය හෙමින් හෙමින් නැති වෙලා යන එක. ලව් බොම්බින්. ලව් බොම්බින් කියන්නේ ඕනවටත් වඩා ලොකු ආදරයක් අවධානයක් පෙන්නලා කෙනෙක් ඔබව හුස්ම ගන්නවත් වෙලාවක් නැති වෙන තරමට බැදලා තියාගන්න ක්‍රමයක්. උදාහරණයක් විදිහට ඔබට අලුත් කෙනෙක් හමු වෙනවා කියමු. මේ කෙනා දවස පුරා ඔයාට මැසේජ් කරනවා. ඔයා වගේ කෙනෙක් මට කවදාවත් හමු වෙලා නැහැ. ඔයා තමයි මට හම්බුන හොඳම කෙනා. හම්බු වෙලා සතියක්වත් යන්න කලින් මේ වගේ බැරරුර් දේවල් කියන්න ගන්නවා. ගිෆ්ට්ස් අරන් දෙනවා, ලොකු රොමැන්ටික් වැඩ කරනවා. ඉක්මනටම අපි අනාගතේ එකට ඉන්නේ කොහොමද වගේ දේවලුත් කතා කරනවා. ඒ වෙලාවේ මේ හැංගීම හරිම සුන්දරයි, ගැඹුරුයි, විශේෂයි වගේ දැනෙනවා. ඒත් ඔබ ඒ කෙනාට තැදින්ම බැඳුනාට පස්සේ හදිස්සියෙන්ම එයාගේ හැසිරීම වෙනස් වෙනවා. ආදරේ අඩු වෙනවා, දුරස් වෙනවා, තව ඔයාව විවේචනය කරන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ ඔයා හිතන්න පටන් ගන්නවා මම මොකද්ද කරපු වැරද්ද? මොනවා හරි කරලා ආයේ පරණ ආදරේ ගන්න පුරුවන්ද කියලා. උදාහරණයක් විදිහට එයා ඔයාට කිසිම ගෞරවයක් නැතුව කතා කළත් එයා වෙනස් වෙයි කියලා හිතලා ඔබ ඒ දේවල් නොතකා ඉන්න උත්සාහ කරනවා. ලව් බොම්බින් වල වෙන්නේ ආදරේ ඊක්වල්ස් තෑගක් වගේ භාවිතා වෙන එක. ආදරේ නැති කිරීම ඊක්වල්ස් දඬුවමක් වගේ භාවිතා වෙන එක. ලව් බොම්බින් භාවත් වෙන්නේ මුලින්ම හරිම තැද ආදරයක් දීලා ඔබව බැඳ ගන්න නිසා. ඊට පස්සේ හෙමින් හෙමින් ඒ මාර්ගයෙන් ඔයාගේ මානසික තත්ත්වය පාලනය කරන්න ගන්නවා. ගිල්ට් ට්‍රිපින්. ගිල්ට් ට්‍රිපින් කියන්නේ ඔබට තියෙන වගකීම් සහගත හැඟීමත් කරුණාවන්තකමත් භාවිතා කරලා ඔබලවා විවිධ දේවල් කරවන්න හරව ගන්න ක්‍රමයක්. උදාහරණයක් විදිහට ඔයාට මග හැරෙන්නම බැරි වැඩක් නිසා මේ සතියන්තේ යාළුවෙකුට උදව් කරන්න බැහැ කියලා ඔබ කියනවා කියමු. ඒකට ඔයාගේ යාළුවා මෙහෙම කිව්වොත් හරි ලස්සනයි නේ. මම ඔයා වෙනුවෙන් කරපු හැම දෙයකටම පස්සේ ඔයා මට මෙහෙමද සලකන්නේ? එතනින් පස්සේ ඔයා ගැනම ප්‍රශ්න කරන්න ගන්නවා. මම නරක කෙනෙක්ද? මම ආත්මාර්ථිකාවීද වගේ දේවල් හිතෙන්න ගන්නවා. ඒ නිසා ඔබට ලැජ්ජාවක්, වරදකාරී හැඟීමක් දැනෙන්න ගන්නවා. ඔයාගේ ගමන ඇත්තටම යන්න අවශ්‍ය වුණත් ඇත්තටම මම යන්න ඕනිද කියලා හිතලා අන්තිමට ඔයාගේ අදහස වෙනස් කරලා යාළුවා ගැන හිතලා ඔයාගේ වැඩේ අතපසු කරගන්නත් පුළුවන්. තවත් උදාහරණයක් තමයි වැඩිහිටියෙක් ඔබ ස්වාධීන තීරණයක් ගන්නකොට මම මගේ ජීවිතේ එම ඔයා වෙනුවෙන් කැප කළා. ඒකට මේකද ඔයා ආපසු දෙන්නේ කියලා කියන එක. කාලයක් ගියාට පස්සේ ඔබ ජීවත් වෙන්නේ ඔබට අවශ්‍ය දේවල් කරන්න නෙමෙයි. වරදකාරී හැඟීමෙන් බේරෙන්නයි. සයිලන්ට් ට්‍රීට්මන්ට්. නිහඬුව දඬුවම් දීම. සයිලන්ට් ට්‍රීට්මන්ට් කියන්නේ කෙනෙක් ඔයාගේ හිත රිදෙන්න හෝ පාලනය කරන්න උවමනාවෙන්ම ඔයත් එක්ක කතා බහ කරන්න ඉන්න එක. උදාහරණයක් විදිහට පොඩි රණ්ඩුවක් වෙලා පස්සේ ඔබේ පාර්ට්නර් මැසේජ් වලට රිප්ලයි කරන්නේ නැහැ. ඔයා දිහා බලන්නේවත් නැහැ. අදුරන්නේ නැහැ වගේ හැසිරෙනවා. ඇයි කියලා කිසිම පැහැදිලි කිරීමක් කරන්නෙත් නැහැ. පෑ ගානක් දවස් ගානක් ගැද්දී ඔයාට ලොකු අසහනයක් දෙනවා. මම කරපු වැරද්ද මොකද්ද කියලා ඒ ගැනම නැවත නැවත හිතනවා. අන්තිමට ඔබේ වැරද්ද නොවේ වුණත් නිහඬතාව නවත්තන්න කියලා ඔයාම සමාව ඉල්ලන්නත් පුළුවන්.
කාලයත් එක්ක ඔයා ඔයාගේ හැඟීම් ප්‍රකාශ නොකර ඉන්න බලනවා. මෙහෙම වෙන්නේ Tamanගේ හැඟීම් අනිත් අය නොසලකා හැරීවි යන භයක් හිතේ ඇති වෙන්න නිසා. සයිලන්ට් ට්‍රීට්මන්ට් බලවත් වෙන්නේ මිනිස්සු ස්වභාවයෙන්ම සම්බන්ධතාවලට කැමති නිසා. ඒ සම්බන්ධතා අහිමි වෙද්දී හිතට දැඩි වේදනාවක් එනවා. ට්‍රයැන්ගියුලේෂන් තුන්වෙනි කෙනෙක් ඇතුළත් කරලා පීඩනය දීම. ට්‍රයැන්ගියුලේෂන් කියන්නේ දෙන්නක් අතර තියෙන ප්‍රශ්නයක් අතරට තවත් කෙනෙක් ඇදගෙන ඇරිලා ඔබට අඩු වටිනාකමක් අනාරක්ෂිත හැඟීමක් දෙන එක. උදාහරණයක් විදිහට දෙන්නෙක් අතර තියෙන රණ්ඩුවක් දී ඔයාගේ යාළුවා හරි පාර්ට්නර් හරි මගේ යාළුවෝ හැමෝම කියනවා ඔයා සංවේදී වැඩි කියලා. නැත්තම් මගේ එක්ස්ට නම් මේක ප්‍රශ්නයක් වෙලා නැහැ. වගේ දේවල් කියනවා නම් එතනදී යාගේ අරමුණ වෙන්නේ තුන්වෙනි පාර්ශවයක් ඍජුව නැත්තම් වක්‍රව ඇදගෙන ඇවිල්ලා ඔයා වැරදි කියලා ඔයාට ඒත්තු ගන්නවන එකයි. ඊට පස්සේ ඔබ ඔයාම සමාලෝචනය කරමින් මම වැරදිද කියලා හිත කලකිරීමෙන් ඉන්න තත්වයටපත් වෙනවා. තවත් උදාහරණයක් තමයි කාර්යාලයේ කෝවර්කර් එක්ක ඇති වුණ රණ්ඩුවක් දී එයා ඔෆිස් එකේ ඉන්න අනිත් කෝවර්කර්ස්ලා බොස් එයාගේ පැත්තට හරවගෙන ඔයාව කොන් කරනවා නම් එතනදි වෙන්නෙත් මේ වගේ දෙයක්. ඒකෙන් වෙන්නේ ඔබට මම තනි වෙලා හැමෝම මට විරුද්ධයි වගේ හැඟීමක් එන එක. ට්‍රයැන්ගියුලේෂන් බලවත් වෙන්නේ ඔබව අඩු බලයක් තියෙන කෙනෙක් වගේ දැනෙන්න සලස්වලා අනිත් කෙනාගේ පාලනය වැඩි කරන නිසා. foot in the door technique පොඩි ඉල්ලීමෙන් ලොකු එකට. මේ ක්‍රමේදී කෙනෙක් මුලින්ම හරිම සාමාන්‍ය පොඩි ඉල්ලීමක් කරනවා. ඔයාලට බැහැයි කියන්න බැරි විදිහේ පොඩි ඉල්ලීමක්. උදාහරණයක් විදිහට ඔෆිස් එකේ කෝවර්කර් එකෙක් හදිස්සියෙම ඇවිල්ලා කියනවා මට පොඩි එමර්ජන්සි එකක්. මේ පාර මගේ ෂිෆ්ට් එක කවර් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔය අතා කියනවා. ඊට පස්සේ ආයෙත් පාරක් ඒ උදව්වම ඉල්ලනවා. දැන් හැමදාම එයාගේ ෂිෆ්ට් එක කවර් කරන්නේ. අන්තිමට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. මේ වෙනකොට ඔයාට බැහැයි කියලා කියන්න පරක්කු වෙන්න පුළුවන්. එහෙම කිව්වත් ඔයා කලින් කරලා තියෙනවනේ කියලා ඒ අය මතක් කරවනවා. ඔබ කැමති නැති ඔබේ ජීවිතේ අවුල් වෙන තැනක් බවට පත් වෙනවා. සුදුසු වෙලාවලදී Tamanගේ අවශ්‍යතාවලටත් මුල් තැන දීලා Tamanගේ හැඟීම් හරි විදිහට ප්‍රකාශ කරනවා නම් මේ වගේ අවස්ථා මගහැරි ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයත් මොනවා හරි ඉගෙන ගත්තා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලගෙන් ලැබෙන support එක අපිට ඉස්සරහටත් තව වීඩියෝස් ගේන ලොකු උදව්වක් වේවි.